හෙලෝ ගයිස් ඔන්න ඉතින් මං අද ගෙනාවා ඇසරවටන දෘෂ්ටි මායා ගැන කීපයක්. හොඳට බලන්නකෝ මේක ඉන්නවා මේ බල්ල අමතරව එයාගේ අයිතිකාරය. ඕගොල්ලෝ ඉතින් හොඳට බලන්නකෝ. එතකොට ඕගොල්ලන්ට පෙනේ මෙයාගේ අයිතිකාරය. මං ඕගොල්ලන්ට ඕන පොඩි ගියක් දෙන්න. මේ තොප්පිය මේ කන තමයි යාගේ තොප්පිය. දැන් බලන්නකෝ හොඳට. හම්බුනේ නැද්ද? හම්බුණා නම් ඉතින් මට කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන්ට පෝස්ට් කරලා උනත් බලන්න පුළුවන්. ඒකis ප්‍රශ්නයක් නෑ. මේ පින්තූලි ඊතර කීයක් තියෙනවද කියලා බලන්නකෝ. මම ඕගොල්ලන්ට ටික කාලයක් දෙන්න. හම්බුණා නේද? මේක හරි ලේසි. කමෙන්ට් කරන්න. ඕගොල්ලන්ට මේ දෙන තුන්වෙනි එක. මේක හොඳට බලන්නකෝ. මේ ඉන්නේ ඕගොල්ලන්ට ඕන නම් පේන්න පුළුවන් වයසක මිනිහෙක්. හැබැයි එයා නෙවෙන්නේ ඔතන ඔළුවෙන් හිටවල බලන්න. එතකොට පේන ඕගොල්ලන්ට බල්ලේ. දැක්කද මේක ටිකක් අමාරුයි. ඒ බල්ලා ඕන්නම් ඉන්නේ ඉගියක් දෙන්න මස් කට්ටක් බදාගෙන. මුනේ නැද්ද? මට නම් කරන්න දෙයක් නැහැ. මට ලොකු වෙලා ගියා. එහෙනම් ඉතින් අපි ඊළඟට ඒකට යමු. ඔන්න ඉතින් අපි ඊළඟකට ආවා. මේකේ වම් පැත්තේ ඉන්නේ තරහ මූණ එකේ කෙනෙක්. අනිත් පැත්තේ ඉන්නේ සාමාන්‍ය මිනිහ. හැබැයි ඔයා පොඩ්ඩක් ෆෝන් එක ඉස්සරහින් තියලා ඔයා පොඩ්ඩක් පිටිපස්සට යන්නකෝ. දැක්ක නේද? ඒකේ අපිට මූණවල දෙක වෙනස් වෙලා පේනවා. මේකත් ඔයගොල්ලෝ ලැබුණ එක දුෂ්ට මායාව. ඊළඟේවා තව අමාරු ඒවා තියෙනවා. අන්තිම එක ඔයගොල්ලන්ට ගොඩාක් අමාරු වෙයි. එහෙනම් අපි යන් ඊළඟ එක. ඒක නම් ඔයගොල්ලන්ට ගොඩාක් ලේසි එකක්. මේකේ තියෙන වචනේ හොයන්න. ඔයගොල්ලෝ නම් ඉතින් කමෙන්ට් කරලා බලන්නකෝ. මේකේ තියෙන්නේ හරිම ලේසි වචනයක්. මම දැන් කියනවා. කැට් තියෙන්නේ. පූසා. මන් දැන්නම් දෙන එක මිනිස්සු කොච්චරක් හිතනවාද කිව්වොත් අවුරුදු ගාණක් හරි හිතනවා. මේකේ පුළුවන් ඔයගොල්ලෝ සමචතුරස්‍රයක් හදලා පෙන්නන්න. මට පුළුවන් මේක තප්පරෙන් හදලා පෙන්නන්න. මේ ඊතලේ දෙන්නන්නේ. ඒක පොඩ්ඩක් උස්සන්නකෝ. එතකොට චූටි එකක් එනවා. ඔන්න උස්සනවා. මම දැක්කනේ. මේකේ ඉන්නේ ඔයගොල්ලෝ මුලින් පෙන්නේ මොකද්ද? ගැහණු කෙනෙක්ද නැත්නම් මිනිසෙක්ගේ හිස් කපලක්ද? ළඟ ඉතින් උත්තරේ නම් කමෙන්ට් කරන්න. අපි ඉතින් යන් ඊළඟ එකට. මේ ඊළඟ එක ඕගොල්ලෝ පුළුවන් නම් හොයන්න මේකේ තියෙන ඉලක්කම් දෙක. හොයාගත්තද? කමෙන්ට් කරන්න. මන්න ඕනනම් කියන්නම් දැන්. තියෙන්නේ 20. අපි එහෙනම් යන් ඊළඟ එකට. නම් ගොඩක් ලේසි එකක්. පුළුවන් නම් හොයන්න මේකේ තියෙන වෙනස් ඉලක්කම. හොයාගත්තද? ඕන්නම් දැන් කියන්න. තියෙන්නේ 6. අපි එහෙනම් යන් ඊළඟ එකට. නයි ඉතින් ටිකක් අමාරු එකක්. මේකේ තියෙන ඉලක්කම් 3 හොයන්නකෝ. හොයාගත්තද? තියෙන ඉලක්කම කමෙන්ට් කරන්න. දැන් අපි යන් ඊළඟ එකට. ඕගොල්ලන්ට පුළුවන්ද මේකේ තියෙන ඊතල ගාන කියන්න? කාලය ඇති නේද? ඕන්නම් මම දැන් කියන්න. මේකේ තියෙන්නේ ඊතල හරියටම 10යි. ඒක ඕගොල්ලෝ දැක්ක විදිහ කමෙන්ට් කරන්න. අපි යන් එහෙනම් ඊළඟ එකට. ඕගොල්ලෝ පුළුවන් නම් මේකේ ඉස්සල් එක වගේ තමයි. ඕගොල්ලෝ මේකේ තියෙන ඉලක්කම් 3 හොයන්න. මම ඕගොල්ලන් කාලය දෙන්නම් දැන්. හරි. දැන් ඕගොල්ලෝ කියන්නකෝ බලන්න කීයද කියලා. මේක කම්මැලි වගේ තේරුණා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න මාව. ගැම්මට ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න. මම කම්මැලි වගේ තේරුණා නම් ගණන් ගන්න එපා. දැන් පොඩ්ඩක් අවුල් ඒකයි. ඕගොල්ලෝ ඉතින් ඒව ගණන් ගන්න එපා. අපි ඊළඟ එකට. ඒක නම් ඔයාව අඳුන් කුඳුන් කරන එක. ඉතින් ඔයා මේ රතු පාට ඩොට් එක දිහා මං කියනකම් බලන් ඉන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඉතින් දැන් ඔයා SPN ඔහෙලා ඒක දිහා බලන් ඉඳලා හිටියනම් ඔයා දැන් ඔයාගේ අල්ල දිහා බලන්න. නලියනවා නේද? එහෙනම් ඉතින් වීඩියෝ එකට ඒක නිසා ගැම්මට ලයික් එකක් දාගන්න. සෝරි පොඩ්ඩක් වචනෙත් පැටලුණා. ලයික් එකක් දාන්න කියලා ලයිට් එකක් දාන්න. ලයිට් එකක් දාන්න ඔයා කොහොමද? ඔයා ලයිට් එක පත්තු කරන්නේ මෙතනට ඇවිල්ලා. එහෙනම් අපි ඊළඟ එකට. මේ සුදු රතු කළු පාට කතිර දිහා බලන්න. ඒ කතිර දිහා බලන් ඉන්නකොට ඔයාට පේනවා ওই වටේට කැරගෙන රවුම කොළ පාට වෙනවා.
දැක්ක නේද? ඒ ඕගොල්ලොන්ගේ ඇස් රවට්ටන විදිහ. එහෙනම් අපි යන් ඊළඟ එකට. පුළුවන් නම් කියමු බලන්න මෙතන ඉන්න පොකට් හොරා කවුද? මම ඔයගොල්ලන්ට කාලය දෙන්නම්. මේක හැබැයි ටිකක් සංකීර්ණයි. ඕගොල්ලෝ හොඳට හොයලා බලන්න. මෙතන ඉන්න පොකට් හොරේ. හම්බුන්නේ නැද්ද? එහෙනම් අපි බලමු හරි උත්තරේ. මෙන්න ඉන්න නේද හොරා. එහෙනම් ඉතින් හොයාගත් අය වීඩියෝ එකට කමෙන්ට් කරලා ලයික් එකකුත් දාන්න. අපි ඊළඟ එකට. ඔයගොල්ලෝ තම්මේල් එකේ දැක්ක විදිහටම මෙන්න තියනවා ඒක. මේකේ තියෙනවා ඉලක්කම් 3. ඒක පුළුවන් නම් හොයන්න බලන්න. හම්බුණාද? කමෙන්ට් කරන්න. එහෙනම් අපි ඊළඟ එකට. ඒක තමයි අපේ අවසානික සහ ගොඩාම සංකීර්ණක. මේකින්න පොඩි පූසෙක්ගේ මූණ. ඒක පුළුවන් නම් හොයන්න බලන්න. හම්බෙයිද දන්නේ? මට නම් හම්බුනේ ගොඩක් වෙලා ගිහින්. අපි බලමු උත්තරේ. නෝ ඉතින් අපේ අන්තිම එකේ හොරගෙඩියා මේ ඉන්නේ. එහෙනම් ඉතින් අදට අපි ගියා.